welcome back to my channel. If you are new here, I'm a fashion design student moving from Sri Lanka to India to study at Lovely Professional University. So in today's vlog, I am taking you with me on my travel journey. We are taking the 12:30 p.m. flight from Katunayake Airport, and this is the start of my new journey in India. So sit back, relax, and let's get into the video. Hello ළමයි, කොහොමද ඔයාලට? ජීවිතය කියන්නේ හීන වලින් පිරුණු තැන. ඉතින් පොඩි කාලේ ඉඳලා හැමෝම එක එක විදිහේ හීන දකිනවා. මාත් එහෙමයි. ඉතින් මගේ චූටි කාලේ ඉඳන් තිබුණු හීනයක් තමයි ලොකු වෙලා කවදම හරි ෆැෂන් ඩිසයින් කෙනෙක් වෙනවා කියන එක. ඒ හීනට යන ගමනේ අන්තිමම ස්ටෙප් එකට මම දැන් ඇවිත් ඉන්නේ. මගේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එක කරන්න ඉන්දියාවට යන ගමන ගැන තමයි මම මේ vlog එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අපි ටිකක් උදෙන්ම පිටත් වුණා. මොකද ෆ්ලයිට් එක තිබුණේ 12:00ට. පැය දෙකක්වත් කලින් එතන එන්න ඕනි නිසා අපි ටිකක් කලින් ගෙදරින් පිටත් වුණා. උදේ 9 වගේ වෙද්දී අපි කොළඹට ඇවිත් තමයි හිටියේ. හීන වෙනුවෙන් වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන හැමෝගෙම හිතේ කොච්චරනම් දුකක් ඇද්ද කියලා මට අද තමයි හරියටම තේරුනේ. මේ යන මග දිගට මං කල්පනා කර ගියේ තව අවුරුද්දක් යනකම් මට අම්මයි තාත්තයි ළඟ ඉන්න වෙන්නේ නෑනේ කියන එක තමයි. ඉතින් මං හිතන්නේ මට විතරක් නෙවෙයි ඈත රටවල් වල ඉන්න හැමෝගෙම හිතේ දුක තියෙනවා ඇති. ගොඩක් දෙනෙක් හීනයක් තමයි ෆැෂන් ඩිසයින් කෙනෙක් වෙනවා කියන එක. ඉතින් මගේ හීන එක තමයි. මං හිතන්නේ ඒ හීනෙට යන ගමන් ඉන්න ඒ ලෙවල් ඕ ලෙවල් කරන නංගිල මල්ලිල හැමෝටම මගේ හීනේ යථාර්ථයක් කරගෙන එයාලගේ ගමන යන්න උදව්වක් වෙයි කියලා මං හිතනවා. මේ යන ගමනේදී මම පස්සේ දැක්කා ප්ලේන් එකක්. පොඩි කාලේ ඉඳන් ප්ලේන් එකක් දකිද්දී හරි ආසාවෙන් එක දිහා බලන් ඉන්න මම අද ඒක දකිද්දී මගේ හිතට වෙනස්ම හැඟීමක් තමයි ආයේ. මොකද මමත් තව ටිකකින් ෆ්ලයිට් එකක අර විදියට යාවිනේ කියන හැඟීම මගේ හිතට ආවා. උදේ 9:00 වගේ වෙද්දි මං හිතන්නේ අපි ආව එයාපෝට් එකට. ඒ ඇවිල්ලා අපි කෑම කාලා පොඩ්ඩක් හිටියා. ෆ්ලයිට් එකට තව වෙලා තිබුණේ. හීන වෙනුවෙන් මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද කියලා වචනෙන් මිනිස්සු කිව්වට ඒක තවත් කෙනෙක්ට තේරුම් ගන්න නම් අනිවාර්යෙන්ම ඒ හැඟීම විඳින්න ඕනි. මටත් ඒක අද තමයි හරියටම තේරුනේ. මගේ අතහැර යනදා පවා නුඹේ පසුපස හිඳිමි. හදරදි හැම සිහිනේ සදා වෙනතක දළුලාවි. ඇරයුම් නොකළ සිත් වේදනා රහසේ නෙතේ රැඳුනේ. අවසන් නොවන පෙම් ප්‍රාර්ථනා පහසේ සිනා බැඳුනේ. නුඹේ ඇස් දිහා බලා සිටියා.
ෆ්‍රෙන්ඩ්ස් නම් මට හරියටම මතක නැහැ. කොහොම වුණත් කටුනායක ඉඳන් චෙන්නයි වලට ඇවිල්ලා චෙන්නයි වලින් අපි අයමත් ෆ්ලයිට් එකකට ආවා චණ්ඩීගඩ වලට යන්න. ඉතින් ඒ ඇවිත් ඉවර වෙලා තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. කැම්පස් එකෙන් අපි එක්කගෙන යන්න ඇවිත් හිටියා ඒ විදිහට. චණ්ඩීගඩ ඉඳලා පැය 3ක් වගේ වෙලාවක් අපි මං හිතන්නේ අපිට ගියා කැම්පස් එකට එන්න. රෑ 8යි කාල වගේ වෙද්දී අපි කැම්පස් එකට යන්න පිටත් වුණා. අපි රෑට කෑම කාලා හිටියේ නැති නිසා මගදී ෂොප් එක නවත්තලා කෑම ගත්තා. ඒ කඩේ හිටිය අයට අපි කියන දේවල් හරියට තේරුන්නේ නැති හින්දා අපි අනික එහෙ තියෙන කෑම වර්ග ගැන වැඩිය දන්නේ නැති හින්දා අපි බටර් නාන් තමයි ඕඩර් කරේ. කෑම කාලා ඉවර වෙලා අපි කැම්පස් එකට යන්න පිටත් වුණා. රෑ 11:00 වගේ වෙද්දී අපි කැම්පස් එකට ආවා. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ලංකාවේ ඉඳලා ඉන්දියාවට මම ආපු ගමන ගැන. ඉතින් ඉන්දියාවේ ඉඳගෙන ෆැෂන් ඩිසයින් ස්ටුඩන්ට් කෙනෙක් විදියට කැම්පස් එකේ මං ගෙවන ලයිෆ් එක ගැන ඔයාලට ඉස්සරහට vlogs අරන් එන්න බලාපොරොත්තුෙන්. එහෙනම් මං අදට ඔයාලගෙන් සමුගන්නවා. I hope you enjoy this video. Bye. See you.